මේ ෆෝන් එක ස්ක්‍රෝල් කරන එකත් මේ කුඩු ගංජා ගහන එකට වඩා එහා ගියපු බරපතල ඩෝපමින් ඇඩික්ෂන් එක. මොකද ඔයා චූට්ටක් කල්පනා කරලා බලන්න අපි පොඩි කාලේ කොහොමද සතුටු උනේ? අපි පොඩි කාලේ සතුටු උනේ ගඟේ ඇලේ දොලේ පැනලා නාල. ගහක් උඩ නැගලා ගෙඩියක් කඩාගෙන කාල්. කොල්ල කෙල්ල ටික එකතු වෙලා සෙල්ලම් කරලා නේ ජිල් ගහලා එහෙමත් නැත්නම් අලුත් නිර්මාණයක් මොකක් හරි කරත්තයක් ඔය මොකක් හරි කුරුම්බැටි මැෂිමක් මේ වගේ දෙයක් නිර්මාණය කරලා නේ මේ වගේ දේවල් වලින් තමයි අපි සතුටු වෙන්නේ. මේ වගේ දේවල් වලින් සතුටු වෙනකොට ඩෝපමින් ශ්‍රාවය වෙන්නේ හරියට දීර්ඝ කාලිනව. ඇයි ඒ? ඔයා නිකමට හිතන්න අපිට පුළුවන්ද එකපාරම දැන් අද කාලේ ෆෝන් එකේ තියෙන ක්‍රිකට් ගේම් එකක් දාගෙන වගේ Tamanට හිතෙච්ච වෙලාවට ක්‍රිකට් ගේම් එක දාගෙන සෙල්ලම් කරනවා වගේ එකපාරම කට්ටිය එකතු කරගෙන සෙල්ලම් කරන්න බෑ. අපි දවස් ගාණක් බලාගෙන ඉන්නවා. හැමෝටම නිවාඩු තියෙන වෙලාවක් සෙට් වෙනකන් ඉන්නවා. මේ කට්ටිය එකතු කරගන්න ලොකු මහන්සියක් දරන්න ඕන. නේ? ඔක්කොම එකට එකතු වෙලා බෝලයක් ගන්නවා. බැට් එකක් ගන්නවා. එකට එකතු වෙලා කණ්ඩායම් හැංගීමකින් සෙල්ලම් කරනවා. ජයග්‍රහණය ලැබුණොත් අපිට සතුටුයි. පරාජය ලැබුණොත් අපි පරාජය විඳ දරා ගන්න අපි පුරුදු වෙනවා. අන්න සෑහෙන දීර්ඝ කාලයක් ફોකස් කරලා අවධානය යොමු කරලා ප්ලෑන් කරලා හරි මහන්සි වෙලා තමයි අපි ඒ කාලේ අපේ සතුට කියන එක නිපදව ගන්න අපි මොලේ ඩෝපමින් ශ්‍රාවය කරා. නමුත් දැන් අද කාලේ පොඩි ළමයෙකුට ක්‍රිකට් ගහන්න යනවා ටක්කල් ෆෝනේ ක්‍රිකට් ගේම් එකක් දාගත්තා ශ්‍රී ලංකාව. පෙරදෙනවටවත් කැමති නැහැ. ඒ ගේම් එක පරදී වගේ දැනනවා නම් ටක්කල් ගේම් එකෙන් එක්සිට් වෙලා ඒ වෙලාවට තව වෙන අලුත් රවුන්ඩ් එකකට යනවා නැත්නම් අලුත් තමන් කැමති ගේම් එකකට යනවා. මොකද වෙලා තියෙන්නේ? අර මහන්සි වෙන්න තියෙන කැමැත්ත, ફોකස් කරන්න අවධානය යොමු කරන්න තියෙන කැමැත්ත, ඉවසන්න තියෙන කැමැත්ත, ඒ හැම දෙයක්ම ෂණිකව නැති වෙලා අපිට ඕන දේවල් අපි ෂණිකව ලබා ගන්න. සතුටු වෙන්න විතරක් අපේ මොලේ දැන් මේ ෆෝන් නිසා අපේ මොලේට ඇබ්බැහි වෙලා තියෙනවා. අපේ මොලේ කියන්නේ හරි ආසයි නිතර ඩෝපමින් ශ්‍රාවය කරගන්න නිතරම සතුටින් ඉන්න. හැබැයි මේක අතුරු ආබාධ එනකොට ඒක සමාජීය වශයෙන් ගත්තාම රටක් වශයෙන් ගත්තාම ලෝකයක් වශයෙන් ගත්තාම ඉතාම භයානකයි. හරිද?